හයි මම අද ඔයාලව බෙල්ජියම් වලට එකන් යනවා. ඉතින් මම මුලින්ම කරේ පොඩ්ඩක් නිදාගත්තු එක. පැය 3ක් කිට්ටු වෙන්න තමයි ගියේ පැරිස් ඉඳන්. බෙල්ජියම් ආවා. දැන් ලෝකේ වටේ යන්නේ. බෙල්ජියම් වලින් අපි හෙලෝ කියන්නේ බොන්ජෝ. ඒ කියන්නේ බෙල්ජියම් වල ෆ්‍රෙන්ච් භාෂාව තමයි ගොඩක් කතා කරන්නේ. එකම වගේ. මට නම් දැනට ලොකු වෙනසක් නැහැ. එක වගේ ෆ්‍රාන්ස් වගේ. අපි මේ අපේ අල්ලපු සිටියේ ඉන්නවා. එහෙම ලොකු දෙයක් නෑ. බලමු දැන් ෆස්ට් ඩේ එක තාම දැන් අපි අඩිය තිබ්බා විතරයි බෙල්ජියම් වල. එනම් යම් බලමු ඔයගොල්ලන්ටත් පෙන්නන්න බෙල්ජියම් කොහොමද එන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න. ලේකන් කුඩු වෙන්නත් ගන්න. यारे जो भी तूने कैसे किया रे जिया को मेरे बांग අපි බෙල්ජියම් ආපු පළවෙනි වතාව නෙමෙයි. අපි මේ දෙවෙනි පාරට තමයි බෙල්ජියම් වලට එන්නේ. ඉතින් අපි බෙල්ජියම් විතරක් නෙමෙයි අන්තිම වෙනකම් බලන්න අපි තව රටකටත් යනවා. අපි දැන් ලොකු පල්ලියකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි බලමු ඇතුලේ ලස්සන ඇති මං හිතනවා. වෙඩින් එකකුත් තියෙනවා. Congratulations. දැන් ඇවිදින්න වෙනවා. විතරම ආරාවුවයි. ආයෙත් පන්සලට යද්දී කවුරුලා තමයි යන්නේ. මාල් ලස්සනයි. ෆස්ට් ටයිම් දැක්කේ වගේ දෙයක්. උල්ලෝ 500ක් විතර ඉන්නවා. අල්ලලා තියෙන අර පුළුන් කෑලි වලින් ලස්සන රිජි ෆෝම් වලින් අල්ලලා තියෙන ඔක්කොම බලන්න. පල්ලි බැලුවා. ලස්සනයි. ලොකුයි විශාලයි ඒක. මෙයා බුදි ෆොටෝ එකක් ගන්න යන්නේ. දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා ඔබේ විනිනිය සිලිලාර සිත නයනා හෘදයේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා ඇටෝමියම් එකට ආවා. මේක සැහෙන ප්‍රසිද්ධයි බෙල්ජියම් වල. ඒකට කියන්නේ ඇටෝමියම් කියලා. අපිට ටයිම් චුට්ටක් මදි නිසා අපිට ඒක විසිට් කරන්න බැරි වුණා. ඇටෝමියම් එකේ ලොකු පොලිමක් තිබ්බනේ. ඔව් පොලිම වැඩි. පොලිම හිටියොත් අපි පැය කාමයක් දෙකක් ඉන්න වෙනවා. අපි හිතුවා දුකයි. ඒක දුකයි මොකද මම ආසන් හිටියේ උඩට යන්න. හැබැයි ඇතුලේ ලස්සන ලයිට්ස් තියෙනවා. ලයිට්ස් තියෙන එක තමයි අපරාධ. Lights තියෙන ඉතින් අපි අපරාධ. දැන් මිනි යුරෝප් දැන් බලන්න යන්නේ. යුරෝපේ පොඩියට ඔව් පේන්නේ. යුරෝපේ ස්ථාන ලස්සන ස්ථාන තියෙනවා. අපි තමයි විශාල. ජායන්ට් අපි ඔව් ඉතින් යුරෝපේ පොඩි. බලමු. අපි කියලා බලමු. තව එක පොඩියට දකින්න පුළුවන් වෙයි. ඇත් කඳ වෙහෙර මළුවේ මං හැඩුවෙමි දුකට රත්තරන් අපි දැන් යන් මිනි යුරෝප් බලන්න. ඔන්න ආවා ස්ථාන දෙක තියෙනවා. ඇටෝමියම් එකේ තියෙනවා. මිනි යුරෝපේ තියෙනවා. දැන් යා ඇතුළට බලමු කොහොමද කියලා. let's go. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අයියට යන්න තහනක්. මිනි යුරෝප් එකට අවුරුදු 35යි. හිඳ හිටේ සමේ ඇදිලා සෑහෙන්නම් නුඹගේ ඇස් පුරා රැඳිලා අපි ෆොටෝස් ගන්නවා මෙතෙන් තැන් වල ඇතුළට ආව විතරයි ෆොටෝස් ගන්නවා. ඉවරයක් නෑ. මිනි යුරෝප් එකේ concept එක තමයි ඒ කියන්නේ යුරෝපේ තියෙන හැම රටවල් වලම ප්‍රසිද්ධම මොනියුමන්ට්ස් ඔක්කොම පොඩියට හදලා තියෙන එක. ඉතින් ඇත්තටම ඒක ඇස් දෙකට දකිද්දී ඒක මාරම ලස්සනයි. අනිත් එක හිතා ගන්න පුළුවන් මේ ලෝකෙ කොච්චර දේවල් තියෙනවද බලන්න කියන එක.
මට මතක විදියට එක්කෙනෙක්ට යුරෝ 20ක් තමයි ටිකට් එක. ඉතින් අපිට ඕන තරම් එතන ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. අපි යන දවසේ ගොඩාක් සෙනග හිටියා. ඒකටත් වඩා සෑහෙන රස්නේ අපිට ඇත්තටම අන්තිම හරිය ඉන්නම බෑ එච්චරටම රස්නේ. අපි තාජ් මහල් බලන්න යනවා කිව්වා. එතන අන්වර්ස් පල්ලි තියෙන අතන. කොහෙද මේ? මගේ ගෙදර. මගේ කියන්නේ වගේ සයිස් එකම තියෙන ගේ. හායි මැඩම්. බෝට් එකකුත් තියෙනවා. ඔන්න ෆින්ලන්තේ මං ඉපෙදි තමයි යුරෝප් වලට ඇතුල් වුණේ 95. තාපි ඉන්නේ මෙතන නේ? ඔව්. බෙල්ජියම්. බෙල්ජියම්. අමිට සෙල්ලම් බඩුවක් හම්බ වෙනවා. අපි සෙල්ලම් කරනවා. ඔන්න මේක කරවකේ තමයි මේක කරගෙන බලන්න. 3යි 2යි 1යි. ඔයගොල්ලෝ යුරෝප් බලන්න ඕන නම් මිනි යුරෝප් එන්න, බෙල්ජියම් එන්න. මිනි යුරෝප් බලලා ඔයගොල්ලන්ට යුරෝප් ඔක්කොම කවර් කරා වගේ තමයි ආපහු යන්න එන්නේ. ඒ හැම බිල්ඩින් එකක්ම ඇත්ත වගේම හදලා තිබුණා. ඒක මට ගොඩක්ම දැනුනේ ෆ්‍රාන්ස් සෙක්ෂන් එකට යනකොට. එතන අයිෆල් එක හදලා තිබුණා, පොම්පිඩු හදලා තිබුණා, ආර්ක් ඩු ට්‍රියොම්ෆ් එක තිබුණා. ඒ හැම එකක්ම ඇත්ත වගේම තිබුණා. ට්‍රියොම්ෆල් ආර්ච් එක ආයි උසරම තියෙනවා. බලන්න පැරිස් කොච්චර ලස්සනද. අයිෆල් ටවර් එකයි, ට්‍රියොම්ෆල් ආර්ච් එකයි, අන්වර්ස් පල්ලිය. අන්වර්ස් පල්ලියට ගිහලා අපි vlog එකක් කරා. ඉතින් ඔයගොල්ලෝ vlog එක බලුවේ නැත්නම් vlog එක බලන්න. ඔන්න අන්වර්ස් පල්ලියට යන්න මේ පරිපල නැගලා ඕම මෙතෙන්ට එනවා. Beautiful Paris. ශ්‍රී ලංකන් අයර්ලයින් තියෙන බලන්න. එහෙම නැහැ. ඕනේ බටන් එක ප්‍රෙස් කරද්දී අර ගිනි කන්දේ අර මේ ප්‍රෙෂර් එක එනවා වගේ නිකන් කකුල් දෙක නිකන් ভাইබ්‍රේට් වෙනවා. ඒක 아무තු දෙයක් ළමයිලටත් හොඳයි ඒක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ප්‍රෙෂර් එක තමයි පෙන්වන්නේ ඒකේ. ඇතුගල කන්ද තවම සඳ සිප ගන්න තරම එක දෙක ভাইබ්‍රේට් වෙනවා. පස්සත් ভাইබ්‍රේට් වෙනවා. අපේ මිනි යුරෝප් ටුවර් එක ඉවරයි. දැන් රස්නෙත් වැඩි ඉඳ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන අපි ඇවිදගෙන ගියා. දැන් අපි යනවා ටවුන් එකට. එතන වයිලින් ගගා හිටියා. ළමයිත් නට හිටියේ. බ්‍රසල්ස් වල ටවුන් එක ලස්සනයි. එතන ඒ වගේම එතන තියෙනවා චූටි ළමයෙක් චූදාන ස්ථානයක්. ඉතින් ඒක ලස්සනයි. ලස්සන කියන්නේ ඒක ප්‍රසිද්ධයි. ඒක මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ පින්තූර ගන්නවා. ළඟකාර හැඩකාරී ඔබේ කම්වලට වඩ මල් පැති ගොඩක් ටුරිස්ට් මාන්සි නේද ඇවිදලා මාර මාන්සි. සිනිදුල කියා මම දන්නවා ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා කියා විසිට් කරලා පස්සේ අපි දැන් හෝටලයට යන්. ඔන්න ඇවිදලා දැන් හෝටලයට යන්නේ. හෝටලෙ පෙන්නන්න. ඔබ මලක් වෙලා සඳුරු මගේ පපුව පුරා පෙරුණු නිමාවක් නැති මේක පෙන්නන්න රූම් ටුවර් එක. ආදරේ කවුරුවත් දන්නේ නැහැ මගේ දිවි ලැප්ටොප් එකේ තියෙනවා. අවුතින් vlogs එන්න තියෙනවා. vlogs edit කරන්න මෙතන තමයි කරන්නේ. ග්ලාසස් හැමතැනම. එයාලා යන්නේ යන්නේ. කොහෙද යන්නේ? පස්සේ දෙවි. නැත ජැකට් දාන්න. ඉතින් අපි නිවාඩු ගිහිල්ලා නිකන් ඉන්නේ. ඔය vlogs
අරන් එඩිට් කරනවා වීඩියෝස්. ඉතින් ඒ වගේම මේ ටේබලේ මම දැක්ක හොඳ දෙයක්. නිදාසේ ඉන්න පුළුවන් මේකට ඉතින් please come later. ඔන්න මම මේක පෙන්නනවා කට්ටියට. නේ? අයියා මේ එඩිට් පටන් ගන්නවා. ඉන්න බයිඩ් වස් හරිද? please come later. තාත්තා හරිද? මේ දාන මෙතන. please come later හරිද? වොෂ් එකක් දාගෙන ටී එකකුත් බීලා නිදා ගන්න යන්නේ. good morning. ලෑස්ති වෙලා එන්නම්. hi. දෙවෙනි දවසේ ඉතින් අපි බලමු අද මොනවද කරන්න කියලා. ඉතින් මගේ outfit එක අපි දැන් බෙල්ජියම් වලින් පිටත් වෙලා ඇම්ස්ටර්ඩම් වලට යන්නේ. ඉතින් මම මාර එක්සයිටඩ්. මොකද ෆස්ට් ටයිම් මම ඇම්ස්ටර්ඩම් යන්නේ. අනිත් එක මට ගොඩාක් අය කිව්වා ඇම්ස්ටර්ඩම් මාර ලස්සනයි කියලා. ඉතින් ආව ගමන්ම මම කරේ